බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ බොහෝ දෙනෙක් නිතරම උන්වහන්සේ වෙත පැමිණ විමසපු එකම පැනයුනේ අපි දුක් විඳින්නේ ඇයි? මෙච්චර සුන්දර ලෝකයක වේදනාව සහ ශෝකය පවතින්නේ කොහොමද කියන එක. බුදුරජාණන් වහන්සේ ඒ සියලු පැමිණිලි හා ප්‍රශ්නවලට නිහඬව සවන් දුන්නා. උන්වහන්සේගේ පිළිතුර උනේ සරල නමුත් ගැඹුරු ප්‍රඥාවන්ත එකක්. බුදුරජාණන් වහන්සේට අනුව දුක් විඳීමට හේතුව ලෝකයේ විසින් පිටතින් අපට ලබා දෙන දෙයක් නෙවෙයි. එය පැන නගින්නේ තමා තුලින්මයි. උන්වහන්සේ ඇයි කියා අහන්නට කලින් විමසුවේ දුක් විඳින්නේ කවුද කියලා. ඇයි කියන ප්‍රශ්නය අසන මනස උපකල්පනය කරන්නේ දුක් විඳීම යනු අපිට බාහිරව සිදුවන ක්‍රියාවක් බව. එහෙත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ දුක් විඳීම ඇතිවන්නේ ඇලී ගලී සිටීමෙන් බව. වෙනස් වෙන දෙයක් සදාකාලිකව පවතින බව හිතලා ඒක තදින් අල්ලගෙන සිටීමයි දුකට හේතුව. ඔබ යම් පුද්ගලයෙකුට මොහොතකට හෝ ආශාවකට ඇලී ගැලී සිටින විට ඔබ වේදනාවේ බීජ රෝපණය කරනවා. ඒ ඇලී සිටින දෙය වෙනස් වන විට මනස ඊට ප්‍රතිරෝධය දක්වනවා. එතකොට මට අහිමි විය කියන ශෝකය ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ වලාකුළක උපමාවක් ගෙනහැර දක්වනවා. වලාකුළු හට ගන්නවා, විසිරුවා හැරෙනවා, නැවත හට ගන්නවා. ඔබ වලාකුළක් අල්ලා ගන්න උත්සාහ කළොත් ඒක ඔබේ ඇඟිලි අතරින් ලිස්සා යනවා. ජීවිතයත් එහෙමයි. ඒක අල්ලා ගන්න මොහොතේ පලා යනවා. ඒකට යන්න ඉඩ දෙන මොහොතේ ගලා යනවා. යමක් තදින් අල්ලගෙන සිටීමෙන් ඔබ කිසි දෙන්නක හිමිකරුවෙකු නොවූ දෙයක් අහිමි වූ බවට මායාවක් නිර්මාණය කරනවා. උන්වහන්සේ තවදුරටත් පැහැදිලි කරනවා. දුක් විඳීම යනු ලෝකේ තුවාලය නොව අපගේ ප්‍රතිරෝධයේ දෝංකාරය බව. ජීවිතයේ අනිත්‍යභාවයේ හේතුවෙන් යථාර්ථයේ කින වේදනාවේ පළමු ඊතලයේ අපිට වදින්න පුළුවන්. ඒත් වේදනාවට හේතු වෙන්නේ අපේ ප්‍රතික්‍රියාව කියන දෙවන ඊතලේ. ඔබ බුද්ධිමත් නම් පළමු ඊතලේ දකින්න නමුත් කිසි විටකත් දෙවෙන්න විදින්නේ නැහැ. එහෙමනම් අපි ආදරය, ආශාව, බලාපොරොත්තුව අත්හරින්න ඕනද? ඒකට බුදුරජාණන් වහන්සේ දෙනවා හරි ලස්සන පිළිතුරක්. ප්‍රේම කරන්න, නමුත් ඇලීමකින් තොරව. ආශා කරන්න, නමුත් අන්ධභාවයකින් තොරව. බලාපොරොත්තු තබා ගන්න, නමුත් බියකින් තොරව. උන්වහන්සේ විරුද්ධ වුණේ නැහැ හැඟීම් වලට. ඒත් ඒ හැඟීම් වල සිරකරුවෙකු වෙන එකට විරුද්ධ වුණා. මනස හැම විටම නොසන්සුන් වෙන්නේ ඒක හිස්කමට ඇති බිය හින්දා. තමා පැමිණි නිශ්ශබ්දභාවයට බිය වන නිසා. නිශ්චලව සිටීම වළක්වා ගැනීමට ලෞකික දේ පසුපස හඹා යනවා. නමුත් දුකෙහි මූලය හුදෙක් ආශාව නොව අවිද්‍යාව කියලයි උන්වහන්සේ පැහැදිලි කළේ. ඒ අවිද්‍යාව කියන්නේ මම අන් අයගෙන් වෙන්ව සිටීම යන විශ්වාසයට. ගහක කොළයක් ගහට අයත් බව අමතක වුණාම දුක් විඳිනවා වගේම මිනිසා පැවැත්මට අයත් බව අමතක වුණාම දුක් විඳිනවා. දුක් විඳීම කියන්නේ වෙන්වීමේ මායාවට. මෙය මම වන අතර එය මම නොවේ යයි කියන මායාවට. සතර ආර්යයන් තුලින් දුක් විඳීම අවසන් කිරීමේ මාර්ගය බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා. ඒ මාර්ගය තමයි සිහිය. විනිශ්චයකින් තොරව, අල්ලා ගැනීමකින් තොරව පවතින දේ නිහඬව දැකීම. ඔබ පැහැදිලිව දකින විට, ආශාව දුටු විට, ඒ පසුපස නොගියම ඒක මැකිලා යනවා. කෝපය දැක්කම ඒක පෝෂණය නොකළම විසිරුවා හැරෙනවා. බිය දැක්කම ඒක විශ්වාස නොකළම අතුරුදහන් වෙනවා. ජීවිතේ පිරිසුදුයි. ඒක වේදනාවක් බවට පත් කරන්නේ අපේ අන්ධභාවය විසින්. දුක් විඳීම කියන්නේ අපේ නින්දේ සෙවණැල්ලට. ඔබ අවදි වුණාම සෙවණැල්ල ස්වභාවිකම නැති වෙලා යනවා. උන්වහන්සේ කිසිවිටකත් ජීවිතෙන් පලා යන්න හෝ අතහරින්න දේශනා කළේ නැහැ. ඒත් ජීවිතය තුළින් අවදි වෙන්න ඉගැන්වුවා. වේදනාව පැහැදිලිව දැකීම කියන්නේ ඒ නිදහස් වීමට. ඇලීමක් නැති විට දුකක් නැහැ. මගේ යන්නක් නැති විට අහිමි වීමක් නැහැ. මම යන්නක් නැති විට බියක් නැහැ. ඉතිරි වන්නේ සාමය පමණයි. දුක් විඳීම කියන්නේ කිසිවෙකුට අයත් නැති අවබෝධයේ ආලෝකයේ උදා වුණාම මේ කියන සෙවණැල්ලක් පමණයි.